AI නිසා අපට මොනවා වේවිද? ඉතින් මේ AI නිසා අපට මොනවා වුණත් අදාළ නම් වෙන්නේ නැහැ. අපි ඒක හරියට ඉගෙනගෙන තියෙනවා නම්. ඒ කියන්නේ AI image එකක්, වීඩියෝ එකක්, AI tool එකක් පාවිච්චි කරන්න ඉගෙන ගත්ත එක විතරක් නෙවෙයි. සම්පූර්ණ AI ML model එකක් develop කරන්න ඔයාලට හැකියාව ලැබුණොත් එහෙම ඒක next level skill එකක් වෙනවා අනාගතයේදී වගේම දැනුත්. එතකොට රැකියාව විරහිත උපාධිධාරීන් කියලා එක එක්කිනාට ඇඟිල්ල දික් කර කර ඉන්න ඕන කමකුත් නැති වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඔයාලට AI ML එහෙම නැත්නම් artificial intelligence වගේම machine learning ඉගෙන ගන්න අවශ්‍ය නම් ඔයාලට අපේ online live courses වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේදී ඔයාලට පළවෙනි course එක විදියට Python course එක තියෙනවා. මේ Python course එකට ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ AI ML වලට යන්න ආස කරන කෙනෙක්ට හෝ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් Python ඉගෙන ගන්න ඕන කෙනෙක්ට ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි මේ Python උගන්වන්නේ කියලා. මේ Python කියලා කියන්නේ AI ML වල රජතුමා වගේ. ඒත් එක්කම තවත් languages තියෙනවා. හැබැයි මේ Python තමයි මේකේ රජතුමා. ඉතින් අපි තවත් languages බැලුවොත් එහෙම R, C++, Java ඒ වගේ languages උත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ online live course එක ගැන බැලුවොත් එහෙම මේකේදී ඔයාලට අපි කලින් කිව්වා වගේ මුලින්ම ඔයාලට Python ඉගෙන ගන්න පුළුවන්. Python හරියට ඉගෙනගෙන ඉවර වෙලා ඔයාලට ඊළඟට පුළුවන් අපේ දෙවෙනි course එක කරන්න. ඒ කියන්නේ AI ML course එක කරන්න පුළුවන්. ඒ වගේම මේ සියලුම courses online live courses ඒ කියන්නේ ඔයාලට Google Meet, Zoom හරහා සම්බන්ධ වෙලා ප්‍රශ්න අහන ගමන් කතා කරන ගමන් අපිත් එක්ක හරියට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලගේ වචනෙන්ම කිව්වොත් එහෙම ස්ට්‍රෙස් එකක් නැතුව ආතල් එකේ ඉගෙන ගන්නත් පුළුවන්. අනිත් දේ තමයි මේක ඔන්ලයින් ලයිව් කෝස් එකක් වුණාට ඔයාලට රෙකෝඩින් එකක් ලැබෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේක 100% ප්‍රැක්ටිකල් කෝස් එකක්. ඒ කියන්නේ තියරි එක තියෙනවා. හැබැයි වැඩිපුර තියෙන්නේ ප්‍රැක්ටිකල්ස්. ඉතින් ඔයාලට ඔයාලගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න අවශ්‍ය නම් ඔයාලට මේ කෝසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ කෝසස් සම්බන්ධයෙන් වැඩි විස්තරයක් දැනගන්න ඒ වගේම මේ කෝසස් වලට සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන් අපේ ASK වෙනම් Facebook page එකට ගිහිල්ලා ඒකේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න.